ආයුබෝවන් නිරමුසු මිතුරිය. අදත් ඔබේ කොළවලින් නිකුත්වන ඒ සිසිල් සුවඳින් මුළු උයනම සුවඳවත් වෙලා. ආයුබෝවන් රණවරා මිත්‍රයා. ඔබටත් සුබ උදැසනක්. මගේ සුවඳ වගේම ඔබේ රන්වන් මල්වලින් නිකුත්වන ගුණ දෙස බලන්න. ඔව්, ඒකනං ඇත්ත. මිනිස්සු මගේ මල් කොළ වියලලා උණු වතුරට දාලා රණවරාතේ හදන්න හරි කැමති. මම ඔවුන්ගේ සිරුරේ අධික උෂ්ණත්වය අඩු කරනවා, දියවැඩියාව පාලනය කරනවා, වගේම මහන්සිය නැති කරලා ශක්තියක් දෙනවා. ඔබේ ගුණය නම් කියලා වැඩක් නැහැ රණවරා. මමත් ඔවුන්ගේ නිරෝගී භාවයට ලොකු දායකත්වයක් දෙනවා. ඉරමුසුමගේ මුල් සහ පත්‍ර ශරීරයේ ලේ පිරිසිදු කරන්න, සම පැහැපත් කරන්න සහ ශරීරයේ දැවිල්ල අඩු කරන්න ගොඩාක් උපකාරී වෙනවා. අපි දෙන්නාම ආයුර්වේදයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ ප්‍රධාන තැනක් ගන්නවා නේද? අපේ කොළ, මුල් සහ මල් මේ තරම් ගුණදායක වීම ගැන අපිට ආඩම්බර වෙන්න පුළුවන්. නිසැකවම අද කාලේ බොහෝ දෙනෙක් කෘතිම පාන වර්ගවලට යොමු වෙනවා. ඒ අතරේ අපේ වටිනාකම තේරුම්ගෙන අපිගෙන අපව භාවිත කරන පිරිසක් ඉන්න එක ගැන සතුටුයි. අපි හැමදාම මිනිසුන්ට නිරෝගීභාවය ලබා දෙමු. අනිවාර්යෙන්ම ඒක තමයි අපේ ජීවිතවල තියෙන ලොකුම සතුට. අපි දෙන්නාම එකතු වෙලා මිනිස්සුන්ගේ නිරෝගීභාවය වෙනුවෙන් දිගටම පෙනී සිටිමු.